සුබ දවසක් යාළුවනේ ඔයාලට. අද තමයි ගොඩ දවසකට පස්සේ පායලා තියෙන්නේ. දැන් පායලා පැයක් විතර වගේ වෙන්නේ. ඉතින් ඒ වෙලාවේ මට හිතුණා ඔයාලට මගේ ගේ වටේට මං හිටවලා තියෙන ඇන්තූරියම් මල් ටික පෙන්වන්න කියලා. පේනව නේද යාළුවනේ? ගොඩාක් ලස්සනයි ඒවා. පර්පල් කලර්. මේවා බ්ලැක් වර්ග. මේවා ඔක්කොම බ්ලැක් වර්ග කිව්වට බ්ලැක් සීඩ් කියලා තමයි මට නම් හිතෙන්නේ. මම ඔය මේ මල්ලට වගේක් යාළුවෙක්ගෙන් ඉල්ලන් ඇවිල්ලා තමන් දාලා ගේ වටේටම හිටෙව්වා. ඉතින් ඒවා මේ සීඩ් වර්ග තමයි නේද යාළුවනේ. මම නම් වැඩි මල් ගැන පොඩ දෙයක් දන්නේ නැහැ. ඒ වුණාට හරි ආසාවෙන් තමයි මම මේ මල් ටික හිටවලා තියෙන්නේ. මට අහුවෙච්ච මල් මම හරි ගෙනල්ලා හිටවනවා. මගේ ගෙදර ජමුනාරං ගස් දෙක තුනක් තියෙනවා. ඒ ටික වටේටම පොල් එලි තියලා මම මල් හිටවලා තියෙන්නේ. මම මීට කලින් පොඩි මල් සවන්නකුත් මගේ තියෙනවා. ඒකේ වීඩියෝ එකකුත් දැම්මා. ඉතින් යාළුවනේ මේ කොච්චර නම් මල් හිටෙව්වත් මම මේ වගේ නම් දන්නේ නැහැ. ඒක නිසා මම කැමතියි මගේ යාළුවෝ මගේ වීඩියෝ එක බලලා මේ මල් වර්ගවල නම් දන්නවනම් මේ කමෙන්ට් එකක් විදිහට මට දාන්න. මං හරි කැමති මගේ යාළුවෝ මාව දැනුවත් කරනවට. මොකද දන්නවද මම කොහොම මේ ගැන දන්නේ නැහැ නේ වගා කරාට. විනෝදාංශයක් වශයෙන් හිතසුව පිණිසත් හිතලා තමයි හැම දෙයකම මම මේ මල් වගාව කරන්නේ. මොකද දන්නවද අපි දැන් වයසකට ගිහිල්ලා ගෙදරට වෙලාම ඉන්නේ. ඉතින් නිකන් ඉන්න ගමන් කරන්න දෙයක්වත් නැතිකමට මට හිතුණා මල් ටිකක් හිටවන්නම් කියලා. දරුවෝ දැන් කවුරුවත්ම ගෙදර නැහැනේ. එයාලත් ඉතින් ලොකු වෙලා ඒගොල්ලන්ගේ ජොබ් වලට ගිහිල්ලා කසාත බැඳලා ඒ කට්ටිය අයින් වෙලා ඉන්නේ. ඉතින් තනියම ගෙදරට වෙලා ඉන්න ගමන් මට හිතුණා ඉතින් මල් ටිකක් හිටවන්න ඕනේ කියලා. පේනවද යාළුවනේ? මේක මෙන්න මේ ගහ මට උපන් දිනයකට මගේ මහත්තයා ගෙනල්ලා දුන්නේ. මේ සෙන්සරේරියා වර්ග තියෙනවා. තවත් විසිතුරු ගස් ගොඩාක් මගේ තියෙනවා හිටවලා. මේ පැත්තේ වැඩි පෝරේම දාන්න ඕනේ. මොකද දන්නවද නිතරම වහිනවනේ. ඉතින් වැස්සට හොඳට මල් වැවෙනවනේ. තව දෙයක් පෙන්වන්නද මගේ යාළුවන්ට? මෙන් බලන්නකෝ මගේ බිත්තියේ ගිහින් තියෙන මල් වල ඔය පහළ කිට්ටුවටම ඒක ගිහිල්ලා. බිත්තියේ තින්කවත් ගන්න විදිහක් නැහැ. මල් වල නිසා මම ගන්න දෙන්නේ නැහැ. ඉතින් හරි ආදරේ මම මේ ගහට. ඔය බිත්තිය පුරාවටම දියමලන් අල්ලලා තියෙන්නේ. ඇයි ඉතින් අපිට හැමදාම වැස්සනේ. ඉතින් තෙමිච්චාම දියමලන්. ඉතින් යාළුවනේ මං හිතනවා මගේ වීඩියෝ එක මීට වැඩි දික් කරන්න බෑනේ. ඒක නිසා වීඩියෝ එක බලලා මගේ යාළුවෝ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දාගෙන, කමෙන්ට් එකකුත් දාගෙන මේ යන්නකෝ. ඔයාලා සතුටින් ඉන්න. සුමන සමන් දෙවියන්ගේ පිහිටයි මගේ යාළුවෝ හැවෝටම. බුදු සරණයි නම් මන් තියන්නම්.